ඒ වගේම සිතවිල්ලක් ආපු මම බුද්ධ ගයාවේදී හිතුවා බුදුහාමුදුරුවෝ ලොව පහළ වෙලා පළවෙනි වතාවට වැළඳුවේ මොනවද කියලා. බලාගෙන යනකොට ඇත්තටම දින 49ක් වළඳලා නැහැ. 49කට පස්සේ විලඳයි මීපැණි. මේ බුද්ධ ශාසනයේ පළවෙනි බුද්ධ පූජාව. ඒ බුද්ධ පූජාව අපි පැවැත්විය යුතුමයි. මේ සංසාරයේ පෙරම්දම් පුරලා අල්ප ලක්ෂයක් පාරමීදම් පුරපු කෙනෙකුට විතරයි බුදු කෙනෙකුට පළවෙනි දන් වේල තමන්ගේ දෝතින් පූජා කරන්නට ලැබෙන්නේ. ඒ නිසා එදා සිට මේ යට ගියා වූ දේ කවදා හෝ දවසක සියලු බෞද්ධයෝ දැනගත යුතුයි කියන පණිවිඩය දෙන්නට අපි වාර්ෂික විලඳමී පැණි පූජාව රුවන්වැලි සෑයේ තියෙනවා අහලා ඇති. ඒ උත්තම පූජාව අපිත් අද මේ උත්තම බුද්ධ භූමියේදී බුදුහාමුදුරන්ට පළවෙනි බුද්ධ පූජාව අපේ යතින් පූජා කරනවා. එදා තපස්සු බල්ලුක වෙළඳුන් වෙළඳ සාමී පැණි පූජා කළේ බුද්ධත්වයෙන් 50 වෙනි දවසේ කිරිපළු නුගරුක ළඟ 7 වෙනි සතිය රාජායතනයේ. ඒ පිම්බිම තමයි මේ තියෙන්නේ. මේ රාජායතනයේ කිරිපළු නුගරුක තිබුණු තැන වෙනුවෙන් සිහිපත් කරන මේ උත්තම පුණ්‍ය භූමියේදී අපි තෝතින්ගෙන විලඳ සාමී පැණි බුදුරජාණන් වහන්සේට පළවෙනි බුද්ධ පූජාව අපේ අතින් පූජා කරනවා. පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියන සිතුවිල්ලෙන් පාත්‍රය තැන්පත් කරලා පූජා කරන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේට පළවෙනි බුද්ධ පූජාව අපේ අතින් තිබ්බා. අනාගතයේ ඒ උත්තම පූජාව බුදුරජාණන් වහන්සේට පළවෙනි බුද්ධ පූජාව පවත්වන්නේ බුද්ධත්වයෙන් 50 වෙනි දවස නිසා සෑම වසරකම වෙසක් පොයේ ඉඳලා 50 වෙනි දවස බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම බුද්ධ පූජාව පවත්වපු දවස ලෝක ඉතිහාසයේ කවදා හෝ රැව් පිළිරැව් දේවා